එතුමා එක්ක පුරුදු වෙනවා පොඩි සම්ප්‍රදායික සටන් කලාවක්. කුන්ෆු සටන් කලාව මම හිතන්නේ. ඒ වගේ විවිධ ප්‍රභේද තියෙනවා. මේ සමහරව ඉදිරිපත් කිරීම බාහිර නිරීක්ෂණ නිසා හරිමෙව්ව නෙමෙයි. නිකන් අදහස් දැක්වීම විතරයි. කරුණු වශයෙන් ඒ වගේ නිවැරදි බව සනාථ වෙන්නේ නැහැ. එහෙම සනාථ කරලම කියන්න පුළුවන් තැන්වල මම ස්ථිරවම විස්තරය කියනවා. අනිත් ඒවා පිටින් බලද්දී අපි දකින්නව තියෙනවා. මේ දැන් ඒගොල්ලෝ ඒ අදාළ ඊගාව ඍතුවට අදාළ වෙනස්කම් වලට ලයිලයි සූදානම් වෙනවා. මේ සියලුම දේවල් ඒ වෙනස්කම් වලට අවශ්‍ය වෙන විදිහට මේ අය වෙනස් කරනවා. විශේෂයෙන්ම පරිසරය, ආලංකරණය, මේ ලයිට්, මේ හැම දෙයක්ම ඒ අදාළ වෙනස්කම් එක්ක වෙනස් කරනවා. ඒගොල්ලෝ අර නිරන්තරයෙන් කාලෙන් කාලට ඒ අදාළ වෙනස්කම් කරනවා ඍතුවෙන් ඍතුවට. දැන් අපි අපේ අලුත් අවුරුද්දට කරනවා වගේ සිංහල අලුත් අවුරුද්දට ඒ වගේ තමයි. ගොඩ මේවා චක්‍රීය සංස්කෘතිය හැටියට සැලකෙනවානේ. ඒ වගේත් එහෙම ඒවා ඒ විදිහට හැදෙන්නත් මේවා බලපාලා තියෙන බොහෝ විට. ඊට අමතරව ඒගොල්ලෝ එහෙම තමයි.